අද සිරිසුරා දවසේ වෙනදා වගේම ජාතික රූපවාහිනිය හරහා ඒකල් ප්‍රෝග්‍රෑම් එක අපි අරන් ගලා තිනවා. අද අපි පොඩි වෙනසක් ගන්න හිතුවා. ලංකාවේ අද අපි පටන් ගමු කල් ප්‍රෝග්‍රෑම් එක. එන්න කියලා. ඔක්කොම එන්න කියලා. මේ වල්ලස්සේ ගොයන් හැදිලා අයියෝ සමහරවිට මේව ඉවර කරගන්නද මන් දන්නේ අප්පා එන්න කියලා කට්ටියට වෙන්න කියලා වඩු වැඩෙන් දිවිරකි දුකින් කල් ගෙව කඩලා පොල් රොටි ඉදියාප්ප 20යි අඩුවට දෙනවා බුරු ගානවා ये කොත්තුර වඩා උලගේ මේක ලොක්නේ මේකේ කවුද ලොක් කරව එක ගොඩ ඇතුලේ එකයි යාඩ කරලා දෙස්සියයි රැට සපට්ට කොහෙද මේ දුවන්නේ? රූපවාහිනිය. රූපවාහිනිය එන්නේ කියලා. රූපයිනේ කවුද එන්නේ කිව්වේ? කවුද එන්නේ කිව්වේ? ඒකයි ප්‍රෝග්‍රෑම් එක රූපවාහිනිය. ඉතින් ඔයගොල්ලෝ දකින්න තියෙන මෙතන මොකද්ද උනේ කියලා. ඉතින් අද අපේ ඒකල් ප්‍රෝග්‍රෑම් එකට අපි ගෙනලා තින්නේ ලංකාවේ ජනප්‍රියම ආටිස්ලා තුන්දෙනෙක් ප්‍රගීත් සංජක පුෂ්පකුමාර එක නමක් වගේ හනුනට කට්ටිය තුන්දෙනෙක්. ඉතින් අද අපි රසායන ආගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ගන්නේ. සෝරි. වැරදුනානේ අපට අවුලක් ගියා. මේ කතා කරන ගොඩක් කැමතියි නේ මම ගොඩක් ආසෙ කතා කරන්නේ. ඇයි ඔය කතා කරන විතරක් අප්ලෝඩ් කරන්නේ ඉතින් නැත්තම් ඉතින් මම මාර ප්‍රශ්න කතා කරන විදිහට අප්ලෝඩ් කරන්නේ කතා නොකරන අප්ලෝඩ් කරලා වැඩක් නැහැ නේ. ඒතකොට ඉතින් අර අන්දගොළු වීඩියෝ වගේ අතින් පයින් සීන් දාන්නේ අඩි සබ්ටයිටල් එක. රූපේට වඩා හඬ තමයි මේ වෙලාවේ. අද මේ කට නැත්තම් අද ගොඩක් තැන්වල අපි වැටලා. කටින් තමයි වෙල්ලයි. මේක මේ කට්ටියම දන්නේ නැති මේ ඉන්නේ පොඩ්ඩක්. අපිත් එක්ක ඉන්න ලොකු පිරිසක් ජනයි ප්‍රියයි ඉන්නවා, වස්ති ඉන්නවා, මෙහෙම අමිල නිදහස ඉන්නවා. පොඩ්ඩක් අරපොත්. මෙයාද? නව්වා. නව්වාද කොපියා. මොකද ඒ නමේ අදහස? නවුරාන් කියන්නේ අදහස මොකක්ද? නවුරාන් කියන්නේ ඇත්ත නමයි. අපි අම්මා තිබුණා ඉතින් තාත්තා සපෝට් දුන්නේ නම. ඒකේ යන්න වෙන්නේ කියලා දැන් අම්මා මොකද කියන්නේ නව්වා කියලා නමක් ලස්සන නමක් පුතාට දීලා පුතා නව්වා කියලා හදාගෙන ඉන්ටර්නෙට් එක හරහා දැන් අපි අම්ම දන්නේ නැහැ ගෙදරින් දන්නේ තාම දන්නේ නැහැ. ගෙදරින් දන්නේ නැහැ කියන්නේ අර වටේ ගෙදර වටේ අපි අල්ලපු ගෙවල් වලින් මිනිස්සු බලලා ඉල්ල කියනවා පුතා මේ දාලා දිය තාතර ඉල්ල පොඩ්ඩක් සද්දවත්යක් දාලා එච්චරයි තමයි. ඊට අම්මා කියනවා ඕනේ නැහැ කියලා පොඩ්ඩක් වැඩි දන්නේ නැහැ. නව්වත් කරින්නේ පොඩි පැට් එක කවුද? අපි මල්ලේ දෙන්න. මල්ලේ දෙන්න අයියෝ උන්දෙන්නා සපෝට් කරන්න වීඩියෝ සේව කරන්න. රයිට්. නව දැන් මේ අද අපි පොඩ්ඩලා නවවල ඔක්කොම එකතු වෙලා අලුත් පිටුවක් පෙරලන්න හදන්නේ. Facebook පිටුව එක ඉන්නේ. ඒ තමයි අපිට පිටුව පෙරලන්නේ මුලින්ම වැඩේ පටන් ගත්තේ පොඩ්ඩනේ. මොකද මේ දැන් මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ කොච්චර කාලෙද? ප්‍රෝග්‍රෑම් නෑ එහෙම කාලයක් කියලා නෑ. මම ඇත්තටම අපේ නංගි වෙඩින් එකට පස්සේ පොඩ වැඩේ ලංකාවේ නැගලා නෙන්ද මං හිතුවා ඕට්ටුවක් හොයාගන්න බැරි වුණා. ඔව් එතන සල්ලි නෑ ලක්ෂ දෙකක් ගන්න ලා යන්න. ඉතින් මම හිතුවා ලංකාවේ ඉඳලා ලංකාවේ කට්ටිය සපෝට් එක දිනලා ලංකාවේ මගේ සයිලෙට වීඩියෝ ටිකක් කරලාම අප්ලෝඩ් කරලා බැනුම් අහලාම යනවා කියලා කියන්නේ. ඇත්තටම කමර්ෂල් වලට කතා කරපු නිසා නේද ශ්‍රී ලංකාව.
ඔව් සල්ලි අම්මේ ගන්න නෑ. අපේ ජීවත් වෙන්න බෑ අයියා. තුන්ල කඩපොන මිනිස්සු. මගේ බිස්නස් එක නා ඔයගෙන් ගියාද? මුණා ෂර්ට් බිස්නස්. නෑ අර පැත්තේ ඉන්නවා ජනප්‍රියයි. ජනප්‍රියයි කියන්නේ මේ පාර ජනප්‍රියම දෙන්නේ නේ. කොහොමද ඔය පේජ් එක පටන් ගත්තේ? ඇත්තටම පටන් ගත්තේ අපි දෙන්නට පොඩි උනත් තිබ්බා. ඒ කියන්නේ කවුරු හරි හිනස්සන්න ඕන වගේ එකක් තිබුණා. ඉතින් පොඩි සදා සාදවල අපි දෙන්න පොඩ්ඩක් කතා බහ කරන්න අරගෙන පොඩි කතාව නැගලා ගියාට පස්සේ ඉතින් අනික් පොඩ්ඩක් ඊළඟ සාදරත් කතා කරලා එහෙම තමයි වුනේ. ඊට පස්සේ අපි දෙන්න කල්පනා කරා සාද වැඩි වුණා ඊට පස්සේ. සාද වැඩි වුණා. සාද වැඩි වෙලා දෙන්න කසාද වෙනවා. දෙන්න කසාද වෙනවා වගේ ඉතින් දැන් ටික කරගෙන යනවා. දැන් ජනප්‍රියයි පේජ් එකේ සාමාන්‍යයෙන් ඔක දැන් කවුන්ට් කරන ලයික්ස් ගානින් හරි views ගානින් හරි කී දෙනෙක් විතර ඉන්නවද සාමාන්‍යයෙන්? අපේ පේජ් එකේ ඇත්තටම ඉන්නවා දැන් 50000ක් විතර වගේ ලයික්ස් තියෙනවා. 50000 පැනලා. 50000 පැනලා ඒ තියෙනවා. කියන්නේ ඔය දාපු වීඩියෝ එක ඔය 50000ම එකපාර බලන්න. ඒක සාමාන්‍යයෙන් මෙහෙම දැන් ගොඩක් වෙලාවට දැන් අපි මේ සෙනසුරාදා දෙකක් දැම්මා දෙනකොට 62000ක් විතර views තියෙනවා. ඒක සමහර ඒවා යනවා සමහර ඒවා යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ඇයි ඔය දැන් අපිට මොකද දැන් කරන රස්සා වෙන මොකක් හරි එකක් වෙන්නේ නැතිනේ. නිකන් හරියට කිව්වොත් අර අදාළ නෑනේ වගේ එකක් නෙ තියෙන්නේ නේ. ඇයි වීඩියෝ එකක් කරලා හොඳන්නේ මොකද්ද බලාපොරොත්තු නෑ මූලිකම තමයි අර කිව්ව එක තමයි. ඉතින් පොඩි දැන් ඇත්තම කිව්වොත් දැන් ඉස්සර දැන් ඔය එක එක දැන් අපි හිතමු විනෝද සමය කියලා. ඒ බලලා මොකද ඒ කාලේ අපිට දැන් කරන්න ආසාව තිබුණට යන්න මීඩියා එකක් තිබ්බේ නෑ. අදාළ නෑනේ යන්න උත්තර. ඉතින් දැන් Facebook ලේසියෙන් යන්න පුළුවන් මීඩියා එකකින්ද ඒ දවස්වල ආසාව තිබුණා. දැන් මේ කාලයම අර පාත් එක හැදුනන් පස්සේ අපි ඒ දවස්වල ආසයි බයයි. ආසයි බයයි බෑ කියන්නේ. වැදගත්ම දේ මම හිතනවා තරුණයන්ට අවස්ථාව හම් වෙනකම් බලාගෙන හිටපු තරුණයන්ට දැන් Facebook ඔය වගේ සමාජ ජාලයන්ට මාර අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ මීඩියා කියන එක දැන් ඉන්නේ තියෙන්නේ පොදු ජනතාව අතරිනේ. හොඳම උදාහරණ තමයි මේක. ඒ කියන්නේ අධ්‍යක්ෂවරු වෙන්නේ ඔක්කොම ඒ කියන්නේ වොයිස් ආටිස්ට් ගේ ඉඳලම දැන් මේක වැඩේ සරල වෙලා තියෙන්නේ. මේ චූටි බබෙක් ඉන්නවා ගාව. චූටි. ඉස්සරහනේ ආර කැමැත්තෙන් ඉන්න උත්තර දෙන්න. කොහොමද ඉතින්? මොකද පේජ් එකේ කොච්චර ලයික් තියෙනවද? අපිට පේජ් එකේ ලයික් තියෙනවා 62000. මොකද්ද පේජ් එක දෙන්නත් එක්ක? වස්ති ප්‍රදේශ. ඇයි ඔය වස්ති කරන්නේ මේ? වස්ති කරන්න ඉදුනේ ඒ කියන්නේ මේ හරිම කතාව කිව්වොත් දැන් මම සින්දු කියන එක රස්සාව බෑන්ඩ් එක ප්ලේ කරනවා මම ඔරිජිනල් සින්දුවක් කරලා ගිහිල්ලා සින්දුව දුන්නා. අනේ දෙයක පිටින් ප්ලේ කරුවෙත් නෑ. ඒ වගේ channel හැමෝටම ගියට හැමෝම දන්නේ නැතුව පැකේජ් තියෙන එකක් තියෙනවානේ සල්ලි අරගෙන සින්දු ප්ලේ කරන එක. ඉතින් ඒකදී හරි අසරණ වුණා. එහෙම සල්ලි නෑනේ ඇත්තටම අදරත් බස් එක කියන්නේ. මේ ඊට පස්සේ ඔය පැකේජ් ගහපු සින්දු ටිකක් බලාගෙන බලනකොට ඔක්කොම එකම වගේ. ඉතින් එකතු වෙලා ඊට පස්සේ අර පැකේජ් ගහපු සින්දුවක් එකට එකතු කරලා සෝෂල් මීඩියා දැම්මා. රයිට් අපි ඒකෙන් තමයි පැකේජ් සින්දු හන්නේ ඊට පස්සේ සින්දු පැකේජ් ඒක සෝෂල් මීඩියා දාලා සතියකින් ලක්ෂ 5ක් views තිබ්බා. ඒ කියන්නේ ඒ කාලේ දැන් අවුරුද්දකට වැඩියම. ඒ කාලේ ලක්ෂ 5ක් කියන්නේ සෑහෙන එකක්. ඒකත් ප්‍රසිද්ධ මේ නාලිකාවක ගොසිප් පේජ් එක තමයි කිව්වේ දැන් ඒක ගලවලා. මේ ඊට පස්සේ මට මුට තේරෙනවා සීන් එක හරි. ඒ කියන්නේ අපිට ඩිජිටල් මීඩියා අවශ්‍ය නැහැ නෙමේ. ඊට වඩා දෙයක් සෝෂල් මීඩියා තුලින් අපිට කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිම ඩිරෙක්ට් කරලා අපිම රඟපාලා අපිම ඒ කියන්නේ අපේ දෙයක් එළියට දාගන්න සෝෂල් මීඩියා ඇති. හරි ඔයගලන්ට කරගත්ත දේ පොඩ්ඩක් බලන්න.
ඔය අද බලන් ඉන්න අය ගැන පොඩ්ඩක් මේ පොඩි සමාවක් ඉල්ලන්න වගේ එකක් මට හිතුණා. මේ හේතුව මාධ්‍යක පාවිච්චි කරන්න ඕන වචන එහෙම අපිට තියෙනවනේ පොඩි ඩිසිප්ලින් එකක්. ඒකට අපිට අද වැඩසටහන එක ටිකක් ෆිල්ටර් කරන්න අමාරු. හේතුව නිදහස් මාධ්‍යවේදීන් ටිකක් කියන්නේ මට හිතන්නේ බර වචනකින් කියනවා නම් පශ්චාත් නූතනවාදී මාධ්‍යවේදීන් පිරිසක් වෙන්න තමයි හිතන්නේ. ඔතන ඉන්නවා අමිල නිදහස. අමිල නිදහස Facebook එක ඇතුළේ fake book කියලා එකක් වෙනවනේ. ඔව්. අමිල පොඩ්ඩක් වෙනස්. දැන් මෙයාලගේ ඒවට වැඩිය අමිල පොඩ්ඩක් ඔය සමාජ කොණ්ඩේ පොඩ්ඩක් වෙනස්. ඩවුල මෙතන ඉතර නම වෙනස්. අමිල නිදහස. මල් ෂර්ට් එක. අමිල දැන් මෙයාලගේ තියෙන views ඒ කියන්නේ මෙයාලගේ වීඩියෝ එකක් දැම්ම ගොඩක් අය බලනවා. ඔයාගේ සමාජ පණිවිඩත් බලනවද එහෙම මිනිස්සු? දැන් මේක පටන් ගෙන අය තාම මාස දෙකක්වත් නැහැ. ඒක නිසා අර යන මේ වගු වගේ එක බලද්දි එහෙම හොඳ පටන් ගැනීමක් තියෙනවා. එහෙම පැත්තක් තියෙනවා. ඇත්තටම මේ Facebook වල ඉන්න මේ ඇත්ත මිනිස්සු කියලා විශ්වාස කරනවද? නෑ. ඒක එහෙම නමක් දැන් මේ යොදාගත්තේ Facebook එක. දැන් උදාහරණයකට මේ අන්තිමට කර වැඩසටහනේ තියෙන්නේ අර Facebook password එක කවදා හරි අර URL අතර ඒක බෙදා ගන්න නැහැ ඒ දෙන්න. ඒක ඒ තරමටම ෆේක් ජීවිතයක් තියෙන්නේ. අවංක ආදරයක් නැහැ එතනදී. ඒක ඒතකොට පොඩ පොර ටොක්ස් දෙන්න. මම නම් දීලා තියෙනවා. මම දීලා තියෙනවා. පොඩ්ඩක් දැන් මේකට ටිකක් අදාළයි මේක. ඔව්. දැන් ඒ සමාජ පණිවිඩ දැන් මමත් පේජ් එකක් කරනවා මේ මට එච්චර ලොකු ලයික් වදින්නේ නැහැ. එහෙම මේ හැබැයි පොඩි කමෙන්ට් ටිකක් කරනවා. මේ දැන් ඉතින් පට්ට හිට වෙනවා. ඔව්. මොකක්ද ඒ කරන්නේ? ඒකේ හේතුව වෙලා අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු තියෙන ප්‍රශ්නත් එක්ක සමාජ ප්‍රශ්නත් එක්ක තෙරපිලා චාටලන ගෙදර එන්නේ. ඉතින් මිනිස්සුන්ට අර නාට්‍ය බලුවත් පෙන්වන්නේ තමන්ගේ ගෑණි වෙන එකේ පැනලා යනවා ඒවා සින්දුවලක් පෙන්වනවා පොළොන්ද ලව් අනම්මන. ඉතින් ඒ අතර අපේ ගන්න කලින් නම් ගොඩක් මගේ දකින්න ගෑර පොඩ්ඩක් ඉතින් මගේ ප්‍රශ්නේ. ඊට පස්සේ මේ මම කියන්නේ ඒ නාට්‍යවල පෙන්වන්නේ තමන්ගේ ගෑණි කියලා පිටවන ඒක නෙමෙයි මට වැඩි අදහස් දෙන්නේ. ඉතින් මිනිස්සුන්ට ඕනේ ප්‍රශ්න අතර ඇවිල්ලා අපි වගේ මොංගල් ඩොග්ස් දැකලා hina වෙන්නේ. අපි මොංගල් නෙමෙයි ලෝරහක් නෑවකට මේ මිනිස්සු hina නැති. ඒක තමයි මම හිතන්නේ මිනිස්සු ගොඩක් අපේ මිනිස්සු බාරේ. වාට ඇයි හිතුනේ කොහොමද හිතුනේ එහෙම කරන්න? වීඩියෝ කරන්නද? ඔය වැඩේ කරන්න ඕනේ. මට අතර පොඩි කාලේ නම් තිබ්බා මේ ඉගෙන ගන්න පැත්තට නැතුණාට රංගපෑමේ පිස්සුව තිබ්බා. ඉතින් මම ලංකාවට හැමපාර ඔය කවුරු තදේ තණ්ඩි කාලේ නාර කියලා chance එකක් කරන් දෙන්න කියලා. හැබැයි ගොඩක් කියලා කියලා දිනවා පෙනුම උස හොඳට තියෙන හින්දා ඊමෙල වැඩ කරලා ඒ වගේ හිත ගන්න වචන කියලා තියෙන ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය. ඉතින් පස්සේ මම පටන් ගත්තා කාටවත් හිර වෙන්නේ නැතුව පස්සේ යන්න නැතුව නිකන් මෙච්චර Facebook තියෙනවා YouTube තියෙනවා නිකන් නෝන්ඩි වෙන්න ඕනේ නැහැ කාටවත්. මගේම දෙයක් පටන් ගන්නවා. මම ඩිරෙක්ට් කළා මම මැක් කළා මම සවුත් නැහැ. නියම. දැන් ඒ හින්දා ටීවී කමර්ෂල් වලත් තියෙනවා බඩුත් තියෙනවා. මේ ජනාධිපතිගේ පොඩි සීරියස් ප්‍රශ්නයක් අහන්නේ. දැන් මේ කට්ටිය එහෙම අග්ගාලේවල උත්තර. ඇත්තටම මේ අපේ රටේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නවා දැන් ඔයාලා මේ කරන වැඩවලින් ඔයාලා සල්ලි එනවා කියලා. ඒ කියන්නේ YouTube කරා හරි Facebook කරා හරි නැත්නම් මොනවාමාරුවටද දිනපතා මේවා දාන්නේ. ඇත්තටම එහෙම එකක් තියෙද? ඇත්තටම දැනට නම් අපිට එහෙම එන එකක් නැහැ. සල්ලි එන එකක්. මේ ඇත්තම කතා කරුවොත් දැන් ගොඩක් අය දැන් අපි page එකේ තියෙනවා කමර්ෂලයිස් වෙන්න එපා. එහෙම viewers like ගොඩක් අය කමෙන්ට් කරනවා උඹලා මේවට යන්න එපා, මෙහෙම කරන්න එපා, උඹලා විකිනෙන්න එපා එහෙම කියලා ඉතින්. ඉතින් ඇත්තම කතාව ගත්තොත් එහෙම දැන් අපි කාට හරි වීඩියෝ එකක් දාලා එයාලා hina වෙනවා නම් ඒක තමයි අපේ සන්තෝෂේ. හැබැයි ඒක කරන්නේ අපේ කාලය, අපේ සල්ලි කො වැය කරලා තමයි අපි කරන්නේ. ඉතින් එතකොට ඒක දැන් පාවිච්චි වෙන විදිය තමයි මම හිතන්නේ තියෙන ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට දැන් අපි පාවිච්චි කරන විදිය. සමහර දේවල් වලට කතා කරනවා මෙහෙමයි දැන් සෝෂල් මීඩියා කියලා කිව්වම පස්සේ ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඩිජිටල් මීඩියා සෝෂල් මීඩියා අතර පොඩි මේව එකක්. ඩිජිටල් මීඩියා ලංකාවේ උඩින්නේ තියෙන සෝෂල් මීඩියා ටිකක් පහළ තියෙන්නේ. ඒක හින්දා එයාලා උඩ තැන ඉඳලම තමයි කතා කරන්නේ. මෙහෙම වැඩක් තියෙනවා අවිල්ල කරලා යන්න කියලා. ඒ වගේ එකක් තියෙනවා. ඉතින් අර සමහරු කතාව නෑ මෙහෙම එකක් තියෙනවා මෙහෙමයි පොඩ්ඩක් කරලා යන්න පුළුවන්ද මෙහෙම. දැන් බෑ කිව්වට පිළිගන්නෙත් නෑ. බෑ කිව්වන් පස්සේ අපුවා මාර ඔළුවා මේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඇත්තට. අතන ඔයගොල්ලෝ මේ කොහොමද හඳුන්වන්නේ? ඒ කියන්නේ අපි හිතමු දැන් ඔය කියන විදිහට දැන් ඔයගොල්ලන්ගේ රසිකයෝ හරි පාඨකයෝ හරි කවුරු හරි කියනවනේ බලන් පාවිච්චි වෙන්න එපා, කමර්ෂල් වලට යන්න එපා කියන. ඒ කියන්නේ ඕවා කිව්වේ ඇත්තටම ඉස්සර කලාකාරයන්ට මාධ්‍යවේදීන්ට එහෙම තමයි කිව්වේ නේ. ඒතර ඔයගොල්ලන්ත් වැටෙන්නේ මේ කැටගරියකටද? ඒ කියන්නේ ඒගොල්ලන් එහෙම බලාපොරොත්තු වෙනද ඔයගොල්ලන්ගෙන් මම හිතන්නේ. ඔව් ඇත්තටම අපි page එකේ සහ අපි බලන වීඩියෝ වල ඉන්න පිරිසක් එහෙම බලාපොරොත්තු වෙනවා. මොකද එයාලා අර කියලා පොඩ්ඩක් කිව්වා වගේ වීඩියෝ සම මට ඒවල තිබුණා කොරියන් වල ඉඳලා එක්කෙනෙක් මචං උඹලගේ වීඩියෝ හෙන දවසේම වැඩ කරලා ඇවිල්ලා අපි Facebook එකට යන්නේ උඹලගේ වීඩියෝ එකක් බලලා hina වෙන්න කියලා. ඉතින් එහෙම crowd එකක් ඉන්නවා. ඒ crowd එක කැමති නෑ අපි කමර්ෂලයිස් වෙනවා.
ඉතින් කමර්ෂල් එකකට ගිහිල්ලා මේ වැඩේ නැති වෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ගොඩක් බය තියෙනවා. ගොඩක් අය බය තියෙන අපි මේ කරන එක නවත්තයි කියලා. ඉතින් නමුත් දැන් අර වගේ ඔපචුනිටි එකක් ආවොත් ඒක ඉතින් අර පාවිච්චි වෙන විදිය තමයි අපි තීරණය කරන්නේ. එහෙම එකක් ආවොත් අපි නොගියින් ඉන්නේ නැහැ කියන එක මම දැන් පෞද්ගලිකව අපි දෙන්නගේ මතය. එහෙම හොඳ එකක් ආවොත් අපි දෙන්න නොගියින් ඉන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් යනවා. හැබැයි පාවිච්චි වෙන විදිය තීරණය කරන්නත් වෙන්නේ අපි දෙන්නටම තමයි.